මේ වැඩමුළුව 2025 ෆෙන්ක්ෂුයි වැඩමුළුව ආරම්භයේදී කියන දේ තමයි ගොඩක් අහන දේ තමයි මේ අවුරුද්ද මොනවද වෙන්නේ? මේ අවුරුද්දේ තත්ත්වය කොහොමද? මේ අවුරුද්ද දුෂ්කර වසරක්. අභියෝග වැඩි වසරක්. ඒ නිසා අපි හොඳට ලක් එක වැඩි කරගන්න ඕනේ. ඒක ලෝකේ හැම රටකම එහෙමයි. ලංකාවෙත් ඒ තත්ත්වය එහෙමයි. ලංකාවේ පළවෙනි මාස 6ට වඩා දෙවෙනි මාස 6 ටිකක් හොඳයි. එහෙම තත්ත්වයක් තියෙනවා. හරි. ඉතින් අපි අපේ පෞද්ගලික වාසනාව වැඩි කරගත්තම ගෙදර වාසනාව වැඩි කරාම ගෙදර හොඳට ෆෙන්ෂුයි කරලා අපිට මේ අභියෝග ඔක්කොම දරා ගන්න පුළුවන් අපිට දියුණුව ලැබෙනවා. හරි. ඒ නිසා මේ වැඩමුළුවේදී කියලා දෙන ෆෙන්ෂුයි රහස් මම කියන්නේ ඔක්කොම කරන්න කියලා පුළුවන් ප්‍රමාණයක් ඔයා ගෙදරට කරන්න. හරි. එතකොට මේ අවුරුද්දේ අපේ මූඩ් එක වෙන්න ඕනේ මොකද්ද? කොහොමද ඔයා හිතන්න ඕනේ? හිතන්න ඕනේ මෙහෙම. මම මේ අවුරුද්දේ අනුන්ගේ ජීවිතවලට එබෙන්නේ නැහැ. මම මගේ පාඩුවේ මගේ දියුණුවට වැඩ කරගෙන යනවා. මම මේ අවුරුද්දේ මුලදී ෆෙන්ක්ෂුයි කරනවා. මම අර සුබතරු අල්ලනවා 29 වෙනිදා පාන්දර ඊට පස්සේ කරන ෆෙන්ක්ෂුයි ක්‍රම ඔක්කොම මම කරනවා. පුළුවන් ප්‍රමාණයක් කරලා මගේ ගෙදර මගේ ලක් එක වැඩි කරගෙන මම මගේ ඉලක්ක වලට මම මහන්සි වෙනවා. මම අනුන්ගේ ජීවිතවලට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. මම අපේ ගෙදර අයව උනන්දු කරනවා තමයි. නමුත් මම ගොඩාක් මහන්සි වෙන්න යන්නෙත් නැහැ. මම හැප්පෙන්නේ නැහැ ඒගොල්ලොත් එක්ක. මම මගේ දියුණුව ගැන තමයි උනන්දු වෙන්නේ. ඒතර මට හොඳ වුණා මට අනික් අයට හොඳට සලකන්න පුළුවන්. ඒක තමයි ඔයාගේ මූඩ් එක වෙන්න ඕනේ. හේතුව මේ අවුරුද්ද මානසික පීඩනයත් වැඩි අවුරුද්දක්. ඔයා අනික් අයගේ ජීවිතවල ඇඟිලි ගහන්න ගියොත් ඔයාට තමයි පීඩනය එන්නේ. මොකද ගොඩක් අයට කිව්වට මේගොල්ලෝ වෙනස් කරන්න බෑනේ. ඉතින් ඒ නිසා අල්ලා ගැනීම අතාරින්න. තදින් අල්ලාගත්තොත්නේ හිත රිදෙන්නේ. එයාව මගේ කරගෙන අල්ලා ගැනීමනේ මෙතන වෙන්නේ. කිසි කෙනෙක් මගේ නෙමෙයිනේ. මේ හැමෝම ස්වාධීන ආත්ම. හැමෝම තනියම යන ගමනක්. මේ භවයේදී අපේ ගෙදරට එකතු වුණා. ඒ නිසා ඒගොල්ලන් හොඳට ආදරෙන් සලකමු. හැබැයි ගොඩාක් ඒගොල්ලෝම අල්ලාගෙන මෙහෙම කරන්න කියලා තදින් යන්න එපා. ඒතර ඔයාගේ ඉලක්කෙන් ඔයා පිටපයින්නවා. ඒගොල්ලෝ නිසා ඔයා පීඩනයටපත් වෙනවා. ඒතර මේ අවුරුද්ද අසාර්ථක වසරක් වෙනවා. ඒ නිසා ඔයාට දෙන පළවෙනි උපදේශය තමයි තමාගේ ඉලක්ක එක වැඩි කරගත්තා, ඉලක්ක හදාගත්තා, ඒ සඳහා මහන්සි වෙනවා. හරි. 2025 ඔයාගේ ජීවිතයේ හොඳම අවුරුද්ද කරගන්න. මොකද 2025 දුෂ්කර වසරක් කේන්දර වලට අනුව, ලෝක ජාතිෂයට අනුව, නමුත් ෆෙන්ෂුයි කරන අයට එහෙම වෙන්නේ නැහැ. අපේ ගෙදර වාසනාව වැඩි කරගත්ත මේ ගෙදර ඉන්න හැමෝටම ඉහළ දියුණුවක් ලැබෙනවා සහ ලොකු විපත් කරදර එන්නේ නැහැ. මොකද අපේ ලක් එක වැඩි නිසා. මේ අවුරුද්දේ ගෙදර ප්‍රබල ධනයෝග දෙකක් තියෙනවා සහ දෙවෙනියට ප්‍රබල ධනයෝගයකුත් තියෙනවා. සහ තවත් කුඩා අතිශයින් ප්‍රබල ධනයෝගයක් තියෙනවා රතු මකර යෝගය කියලා. ඒ යෝග හතරක් එතකොට. ඒවා ඇක්ටිවේට් කරන විදිය මම කියලා දෙනවා. ඉතින් ඒ නිසා ෆෙන්ක්ෂුයි වැඩමුළුවට එන්න මම මේ රහස් ඔක්කොම කියලා දෙන්න මම ගන්න ඉතාලම සුළු මුදලක් ගන්නෙ. ඇවිල්ලා පැය 5ක් තිස්සේ මේව ඔක්කොම ඉගෙන ගන්න ඊට පස්සේ ගෙදර ගිහිල්ලා කරලා 2025 වගේ ජීවිතේ හොඳම අවුරුද්ද කරගන්න. රහස් විශාල ප්‍රමාණයක් තියෙනවා. මම ෆෙන්ක්ෂුයි වැඩමුළුවේදී කියලා දෙන්න. පොතක් පිරෙන්න කියලා දෙනවා. තව අමතර රහස් පිටු 6කුත් දෙනවා. මේකේ තව උසස් টপ සීක්‍රට් තියෙනවා. ඒ ඔක්කොම මම කියලා දෙන්න. ඔයා මේ වැඩමුළුවට අනිවාර්යෙන් එන්න. ඒ වගේම ඔයා එනකොට ඔයාගේ චීන කේන්දරේ හදලා ඔයාට 2025 වසරට චීන ජාතිෂයට අනුව මම පලාපලත් මේ හොයාගන්න හැටි කියලා දෙන්න. ඒසෝ වගේ පුළුවන් නම් උපන් වෙලාවත් අරගෙන එන්න. එතකොට අපි ශාලාවේදී චීන ක්‍රමයට ඔයාගේ කේන්දරයක් හදලා ඔයාට අනාගත එතකොට මේ වැඩමුළුවට එන අයට මොනවද ලැබෙන්නේ? ධන යෝග විශාල ප්‍රමාණයක් අල්ලගන්න හැටි කියලා දෙනවා. ඒ වලින් දැන් ඒ වගේම රට යන්න ඕන අයට ස්කයි හෝස් යෝගය තියෙනවා. ඒ යෝගය ඇල්ලුවම ඇත්තටම රට යන්න හම්බ වෙනවා. විදේශගම ලැබෙනවා. දැන්ටමත් මේ වැඩමුළුවට ආපු විශාල පිරිසක් පිටරට ගිහිල්ලා ඉන්නවා. සමහරව කීප සැරයක් රට ගියා ඒ ස්කයි හෝස් යෝගය අල්ලලා. ඒ යෝගය අල්ලන හැටි මම කියලා දෙනවා. ඔයාට චූටි මාලිමාවක් අරගෙන එන්න. මම ඒ ක්‍රම ඔක්කොම කියලා දෙන්න. ඒ වගේම ඉගෙන ගන්න ඕන අයට අධ්‍යාපන යෝග, ගෙදර අධ්‍යාපන යෝග අල්ලන හැටි මම කියලා දෙන්න. ඒකයි සමහරව කියන්නේ එක අවුරුද්දක් ආවා අපේ පුතා වැඩිපුර ලකුණු ගත්තා එහෙම කියලා. එයා නොදැනුවත්වම එයා අධ්‍යාපන යෝගයකට අහු වෙලා. මං කියලා දෙන්න මේ අවුරුද්දේ ගෙදර කොයින මොන දිශාවන් වලටද අධ්‍යාපන යෝගය යන්නේ. ඔයා ඒතකොට එතන ගිහලා පාඩම් කරන්න නිදා ගන්න. ඒතකොට හොඳට අධ්‍යාපන වාසනාව ලැබෙනවා. ධන යෝග තියෙනවා. ඒ වගේම අසනීප වෙන යෝග තියෙනවා. අමතර ආදායම් මාර්ග හදා ගන්න පුළුවන් යෝග තියෙනවා.
ඔය අනතුරු වලට ලක් වෙන ධනහානි දෙන නරක යෝගයක් තියෙනවා. ඒකයි සමහරු කියන්නේ එක අවුරුද්දක් ආවා හොඳටම ලෙඩ වුණා අනතුරට ලක් වුණා එහෙම. ඉතින් මේ නරක යෝග එන තැන දන්නේ ඒ එන තැන දන්නේ වගේ ඇඳ තියෙන්නේ. එහෙනම් ඔයා මේ අවුරුද්දේ ඇඳ වෙන ඇඳක නිදා ගන්න. එහෙම නැත්නම් මේ යෝග පාලනය කරන හැටිත් මම කියලා දෙන්නම්. ඒ වගේම යුග දිව්‍ය සමගිය වැඩි කරගන්න හැටි ඒ යෝග සහ මංගල වාසනාව ගන්න යෝග ඔය වගේ යෝග විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ ඔක්කොම අල්ලන්න හැටි කියලා දැන් ඊට පස්සේ අපි යනවා සියුම් රහස් වලට. අපල තියෙන අයට අපල නැති වෙන යෝග, ඒ වගේම රතු මකරා යෝගය, ඒ යෝගය අල්ලගත්තම දියුණුව දෙගුණ තෙගුණ වෙනවා. ඒ වගේ ප්‍රබල ෆෙන් ෂුයි රහසුත් තියෙනවා මම ඒවත් කියලා දෙන්නම්. එහෙනම් මේ වීඩියෝ එකේ යට විස්තර තියෙනවා බලන්න.